මේ මූලික වශයෙන්ම හේතුව වුණේ අපේ මේ සිංහල සංගීතය දේශීය නර්තනය අපේ පාසලේ විෂයමාලාවන්ට එකතු කරන්න හේතු වුණේ අපි ශ්‍රී ලාංකික රටේ අපි ඉංග්‍රීසියෙන් උගන්වන්නේ මව්බසින් නෙමෙයි උගන්වන්නේ. ඒතර මේ දරුවෝ ඒකෙන් ළමයින්ට උදව්වක් හම්බ වෙනවා. ඒගොල්ලන්ට විශ්ව ගම්මානෙට පාතබන්න උදව්වක් හම්බ වෙනවා. ඒ වුණත් ඒ අතරතුරේදී අපේ හිතට ලොකු වේදනාවක් ඇති වෙනවා. මේ දරුවන්ගේ දේශීය කලාව, දේශීය සම්ප්‍රදායන්, සංස්කෘතිය ඒ වගේ දේවල් වලින් ඈත් වීම පිළිබඳව තියෙන වේදනාව ඒක අත්‍යවශ්‍ය දෙයක්. අපි දරුවන්ට අපේ ආරම්භය, අක්මුල්, අපේ දෙමව්පියන් සිරිත් විරිත් හා අපේ වටිනාකම් වැලියුස් කියලා කියන්නේ ඒ දේවල් පුරුදු කරන්න. මට හිතුණා මේක කරන්න පුළුවන් හොඳම ක්‍රමය මේ දේශීය නර්තනය හා ඒ කලා සම්ප්‍රදායන්ට අපේ දරුවෝ අනුගත කරන එක කියන එක. චනය හරහා පමණක්ම දරුවන් අපි ඔවුන්ගේ අනාගතයට යොමු කරන්න ගියොත් ඔවුන් බොහොම යාන්ත්‍රික වෙනවා. ඔවුන්ගේ මානුෂීය හා සමාජ සන්දර්භය තුළ ඔවුන් අනිත් අයට කොපමණ විදිහටද ප්‍රතික්‍රියා කරන්න කියන දේවල් වල ප්‍රශ්න ඇති වෙනවා. ඒ නිසා ෆුණු වෙන හදවතක් ඇති කරුණාවන්ත කලාව අඳුනන දරුවෝ නැති කිරීම ඉතාම වැදගත්. මෙහිදී අපේ ජානවල අපි උරුමකම් කරන්න අපේ දේශීය සංස්කෘතියට, දේශීය නර්තනය, දේශීය කලාවට. ඒ හින්දා අද මේ ඉංග්‍රීසියෙන් උගන්වීමත් එක්ක දරුවෝ ලෝක සංස්කෘතියට යොමු වෙනකොට අපි දකිනවා සමාජ මාධ්‍ය හරහා සමහර ළමයි කොරියන් පොප් කියන K-pop ඒ වගේ දේවල් තමයි දේවත්වයෙන් සලකන්නේ. ඒ වගේ සමාජයක ඉතින් අපි අමාරුවෙන් හරි අපේ දරුවෝ මෙතන තියාගන්නවා. මොකද ටිකක් පුරුදු වෙනකොට අපිට පේනවා ඒ දරුවෝ ඉතාම කැමැත්තෙන් මේ අපේ ඥානවල තියෙන මේ සංස්කෘතිය, සදාචාරය, මේ සංස්කෘතිය එකට එකතු වෙලා යන මේ සෞන්දර්ය කලාව, දේශීය ගායනය, දේශීය නර්තන ඒ දේවල් එක එකතු වෙලා යන බව. ප්‍රධානම අභියෝගයක් තමයි විවිධාකාර විවිධත්වයක් වූ ගීත තෝරා ගැනීම තමයි අපිට තියෙන ප්‍රධානම අභියෝගය. මොකද අපේ කොන්සර්ට් එක ඒකාකාරී වෙන්න බෑ. විවිධත්වයකින් යුක්ත වෙන්න. අපි ගිය පාර ජනගීය ආශ්‍රිත ගීත වැඩිපුර යොදාගත්තා. ඒ කියන්නේ ජනගීය ආශ්‍රිතව නිර්මාණය වෙච්ච ගීත වැඩිපුර යොදාගත්තා. අපි මෙදා පාර යොදාගත්තේ ඉන්දියානු සිනමාව නැත්නම් ඉන්දියානු රාගධාරී සංගීත ආශ්‍රිත ගීත වැඩිපුර ප්‍රමාණයක් යොදාගත්තා. එතකොට අපි ඊළඟ පාර වෙද්දී අලුත් වෙනත් දේවල් අපිට යොදා ගන්න පුළුවන්. ඒ නිසා අපි මෙදා පාර වැඩිපුර ඉන්දියානු රාගධාරී සංගීතය, ඉන්දියානු චිත්‍රපට ගීතය සංගීතයට බර කරලා තමයි වැඩිපුර ගීත යොදාගත්තේ. Do you remember that song? That magical night? Want to hear more? Well, lucky for you, Swara is back, much more magnificent than ever before. Join us for a night full of spectacular sounds, uplifting vocals, and jaw-dropping performances that will leave you in awe. Our young performers from all over the island have poured their hearts and souls into making this event a resounding success. Swara isn't just a concert, it's an experience. It's the union of over 700 young voices from all over the island, and where age-old tradition and culture meets passion and dedication. So, witness us perform on the 7th of February at BMICH for a night like no other, and let your soul transcend the harmonious rhythms of Swara. ප්‍රේමය සිං කරන ගමන් අපි පර්ෆෝම් කරනවා, ප්‍රාසංගික ඉදිරිපත් කරනවා. අන්න ඒ ගැන ඔය YouTube වැනි සමාජ මාධ්‍ය හරහා ප්‍රවීණ කලාකරුවන් කතා කරලා තිබ්බා. මේ වගේ ප්‍රසංගයක් අපි දැකලා තිබ්බේ නෑ. මේක පළවෙනි වතාවට තමයි අපි මෙහෙම එකක් දැක්කේ. ඉතින් මේක ඒගොල්ලන්ට අලුත් අත්දැකීමක් වුණා. ඇත්තටම අපිටත් අලුත් අත්දැකීමක්. ඉතින් අර එවැනි දේවල් YouTube වැනි සමාජ මාධ්‍ය හරහා කතා කරලා තිබීම මේක තව තවත් ඒ කියන්නේ ප්‍රේක්ෂක ජනාදරයට පත් වෙන්න තව හේතුවක් වුණා. ඒකින්ද මෙදා පාර ඊයේ පාරට වඩා වැඩි ප්‍රේක්ෂක සංඛ්‍යාවක් අපේ ස්වර ප්‍රසංගය නැරඹීම සඳහා දැනටමත් සහභාගී වෙන බව තහවුරු කරලා තියෙනවා.
largest Eastern music concert organized by the Lyceum Network, where the Lyceum International School Gampaha is honored to present the infamous work of Mr. C.G. Fernandon, fueled up by the magical civil notes and the dazzling performances of our very own dancers. Watch us as we fire up the entire stage on the 7th of February at the BMICH Colombo from 6:30 p.m. onwards. We are eagerly awaiting to see how the children are going to perform and how the audience will be enjoying it. Over the years, we have been teaching Eastern music in addition to Western music at the Lyceum International School. And we feel that although they are learning in the English medium, that they never should lose their cultural identity. And I'm sure the students also benefit a lot by following Eastern music. And I hope all the people who come to watch it will enjoy it, because a lot of hard work has gone with Dylan Rodrigo, the chief coordinator for the event, putting all his time and effort into it, with all others also helping, Rasika and Nisha Kotalavala and all that, and with all the Lyceum schools taking part. It has brought everybody together, because there is something unique about Eastern music, where it brings a lot of, certain things from within. Your heart opens up when you listen to this type of music, because it's so calm and soothing to the mind. So I hope everybody who witnesses it will enjoy that feeling, and I wish all the children and thank all the people who have enjoyed it all the best. And finally, I would like to thank our founder, Dr. Mohanlal Guerrero, because it's his idea and his concept for having an Eastern music production of this nature. Practiced every step of the way using the guidance of our teachers, and this is my second time joining Swara, and I hope to join again next year. And not only that, not only did we perform and enjoy, we made a bunch of memories. And I want to give a special thanks to my teachers for guiding us and encouraging us. Never left us alone. Lyceum Masala is proud to be part of Swara 2026. Where so many different Lyceum schools come together as one family, and where so many different students showcase their singing and dancing talents. So, see you all on February 7th for Swara 2026.